ඇවිත් මේ හැම දෙයක්ම අරගන්න. රසවත් සහ නැවුම් දේවල් මිහි තියෙනවා. මේ වාහනේ පදින්න ඩ්‍රයිවර් කෙනෙක් හොයනවා. හොඳ කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මම බැදලත් නෑ. මම අද පොලට යන්නේ. මේ ධනසිරි අයියත් මාත් එක්ක යන්න ආවා. එයා කියනවා කතා කරන්න පොඩ්ඩක් නිදහස් තැනකටත් යමුලු. මේ බලන්නකෝ ඉතින් මෙයාට යනකම්වත් ඉන්න බෑ. අද නම් මාව ඉවර කරයි වගේ. යාළුවනේ යන්න බස් එකක් එනවා. එහෙනම් අපි යනවා. රත්නපුර ටවුන් එකේදී මාව හම්බ වෙන්න කැමති කෙනෙක් ඉන්න නම් ෆලෝ කරලා මැසේජ් එකක් දාන්න. අයියෝ මනුස්සය ඇයි ගෙදර මැද වලක් කපන්නේ? නෑ අපේ තාත්තා කියලා තිනවා මේ ගේ හදන්න ලක්ෂ 30ක් 40ක් යට කරා කියලා. ඒකයි බැලුවේ. අනේ පෙට්‍රල් ටිකක් ගහලා දෙන්නකෝ QR එකක් නැහැ. ඔහොම තමයි මල්ලියේ කවුරු හරි පැදපු එකක් ගත්තම. මතුගම ඉඳන් කලවානට යන්න බස් එකක නිගිනව නම් මතක ඇතුව කොට්ටෙකුයි පැදුරකුයි අරන් නගින්න. අද නම් හරිම මහන්සි. අපි රූම් එකට ගිය ගමන් ලියුම් කවර ටික අරලා බලමු ඉක්මනට. ඒක හොඳයි. මුලින්ම කවර ටික බලමු. ගාන හොඳට තිබ්බොත් හෙටම හනිමූන් යන්න පුළුවන්. මේ තියෙන ළඟදී UK වලින් ආපු අංකල්ගේ ලියුම. 2000යි. මූන් කපු පිඟානේවත් සල්ලි දීලා නැහැ. අපි පස්සේ හනිමූන් යමු බබා. අද අපි සීගිරියේ ආවා. මම නැගලම නෑ ලොකු ගල් වලට ආසාවෙන් ඉන්නේ නගින්න. ඉතින් එනවද මාත් එක්ක ගල බලන්න? මගේ අයියා කෙනෙක් අහනවා නංගි ගල කපන්න දෙනවද කියලා. මොකක්ද ඒකේ තේරුම? නරක දෙයක්ද? මාත් එක්ක ගල නගින්න කැමති නම් මැසේජ් එකක් දාන්න. උඹ ඉස්කෝලේ ඉවර වෙලා රවුම් ගගහ ඉන්නේ මොකද? වරෙන් නැගපන් ගෙදර යන්න. අපේ ගෙදරින් කියලා තියෙන්නේ නාදුනන මිනිස්සු කතා කරට ඒගොල්ලෝ එක්ක යන්න එපා කියලා. යකෝ ඒ පාර උඹට උඹේ තාත්තවත් අමතක වුණාද? එයි තාත්තා කිව්වේ මේ පාර විභාගේ ෆේල් වුණොත් තාත්තා කියලා එකෙක් නැහැ කියලා හිතා ගන්න කිව්වලු. සරි. වාහන පදින ලයිසන් ගන්න ගියාම එතන ඉන්න එක්සැමිනර්ගේ කුණුහරුප ටිකයි ලනස්කාරයන්ගේ ලොක්කමයි බලනවට වඩා හොඳයි ලයිසන් නැතුව ගිහින් පොලිසියට අහු වෙලා දඩ ගෙවන එක. අම්මේ නගිගෙන් අහන්න නැත්තම් දෙයක් කියන්නද? කියන්න බලනවා. නගි රැට කාටද මන්ද කතා කරනවා. මට නම් හිතෙන්නේ කොල්ලෙක් වගේ. ඔයා හරියන්නේ නැහැ අනේ. නග්ගිට නම් කියන්න එපා මං කිව්වා කියලා. හරි. මං ඔයා කියන්නේ උඹ කා එක්කද මහරෑ කෝල් එකේ කතා කරන්නේ? පිස්සුද අනේ? කවුද අම්මට කිව්වේ? ලොකු අක්කා තමයි මට කිව්වේ. අපේ අම්මට නම් රහසක්වත් කියන්න බෑ. ගිහින් අහනවා. No! සඳුනි. No! අර අද අල්ලගත්ත හොරා කූඩුවේ නෑනේ. ඌ පැනලා. මොනවා? යතර ඔයාගාවනි කොහොමද පැනලා ගියේ? මම ඌට පොඩ්ඩක් එළියට යන්න දුන්න සඳුනි. පිස්සුද සඳුන් හොරෙක්ට එළියට යන්න දෙන්නේ කවුද ඌ ආයේ එයිද? බය වෙන්න එපා. මම ඌට කිව්වා එද්දි මට වඩේ දෙයක් අරන් ආවේ නැත්නම් ආයි කූඩුවට ගන්න නැහැ කියලා. ඌට ඉන්න තැන නිසා දැන් වඩේත් තරම් දුවගෙන එයි. දැන් ඔයා ළඟ රම්බුටන් ගෙඩි දෙකක් තියෙනවා. ඔයා රම්බුටන් ගෙඩි දෙකම කනවා. දැන් ඔයා ළඟ කීයක් ඉතුරුයිද? ඉතුරු 2 තමයි.